සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් අද අපි කතා කරන්නේ ඔබේ ජීවිතයේ සාර්ථකත්වය කොහොමද ළඟා කරගන්නේ කියලා. එහෙම නැත්නම් ඔබේ ආර්ථික දියුණුව කොහොමද ළඟා කරගන්නේ කියලා ගැන තමයි අද අපි කතා කරන්නේ. ඉතින් ඒ ගැන කතා කරද්දී කතා කරන්න ඕනම වැදගත්ම මාතෘකාවක් තමයි ඔබේ මුදල් පසුම්බිය. ඔබේ මුදල් පසුම්බිය පිරිසුදු පිළිවෙලට නිසි කළමනාකරණයකින් තබා ගත්තේ නැත්නම් ඔබ උපයන මුදල් වලටත් යම් කිසි වටිනාකමක් ඔබ ලබා දෙන්නේ නැහැ. ඉතින් එහෙම කෙනෙක්ගේ ජීවිතය තියා කවදාවත් ඔහුගේ ආර්ථික දියුණුවක් කවදාවත් සැලසෙන්නේ නැහැ. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. දැන් මාතේ තිබෙන මේ මුදල් පසුම්බියේ ස්වරූපය දිහා. ඒ කිසිම පිළිවෙලක්. ඒ වගේම එය දි รา පත්ව ගිය මුදල් පසුම්බියක්. නමුත් ඒ මුදල් පසුම්බිය තබාගෙන තමා උපයන මුදල් මේ මුදල් පසුම්බියට දමා ඔහුගේ ජීවිතයේ සාර්ථකත්වයක් කරා යන ගමන ඔබ හිතනවද සාර්ථක වෙයි කියලා? කිසිසේත්ම නැහැ. කවදාවත් එහෙම කෙනෙක්ගේ ජීවනයක් තියා ආර්ථික දියුණුවක් අපිට බලාපොරොත්තු වෙන්න බෑ. ඒකට හේතුව තමයි ඔබ උපයන මුදල් වල වටිනාකම ඔබට දැනෙන්නේ නැති නිසා. ඔබේ මුදල් පසුම්බිය නිසි විදිහට පිරිසිදු තබා ගත්තේ නැත්නම් ඒ තුළට දමන ඔබේ මුදල් වල වටිනාකමත් ඔබට දැනෙන්නේ නැහැ. ඔබ පරිහරණය කරන මුදල් පසුම්බියේ පිරිසුදුභාවය, ඒකේ ලස්සන පිළිවෙල, කළමනාකරණය, ඒ නඩත්තු කරන්න ඕන ආකාරය ඔබට දැනෙන්නේ නැත්නම් ඔබ මහන්සියලා උපයන මුදල් දමාගෙන යන මුදල් පසුම්බිය ඇතුලේ තියෙන මුදල් වල වටිනාකමත් ඔබට දැනෙන්නේ නැහැ. ඒ නිසා ඔබට නොදැනුවත්වම ඉබාගාතේ ඔබට හිතෙන පරිදි වියදම් කිරීම වලට යොමු වෙනවා ඔබේ මුදල් පසුම්බිය නිසි කළමනාකරණයකින් තොරව පවත්වා ගත්තොත්. ඔබ මුදල් පසුම්බිය නිසි කළමනාකරණයකින් පිරිසුදු තබා ගත්තොත් ඔබ උපයන මුදල් වල වටිනාකම ඔබට දැනෙන්න පටන් ගන්නවා. ඔබ උපයන මුදල් වල වටිනාකම දවසින් දවස ඔබට දැනෙන්න පටන් ගන්නවා. එතකොට ඔබ දන්නේම නැතුව ඔබේ මුදල් පසුම්බියේ මුදල් ඉතිරි වෙනවා. ඒ මුදල් ඉතිරි කරන්න ආස හිතෙනවා. මුදල් වල වටිනාකම ඔබට දැනෙන්න පටන් ගන්නවා. එතකොට ඔබ අනවශ්‍ය මුදල් වියදම් කිරීම වලට යොමු වෙන්නේ නැහැ. ඔබ පුළුවන් තරම් බලන්නේ ඔබට මුදල් එකතු කර මුදල් පසුම්බියේ තැන්පත් කර ගැනීමටයි. ඉතින් මේ ආකාරයට මුදල් පසුම්බිය පවත්වා ගත්තොත් ඔබට ඔබේ ජීවිතයේ සාර්ථකත්වයේ ආරම්භය පටන් ගන්න පුළුවන්. ඒ වගේම මා ළඟ තියෙන තවත් මුදල් පසුම්බියක්. ඒ මුදල් පසුම්බිය අර මුදල් පසුම්බියට සාපේක්ෂව යම්කිසි හොඳ තත්ත්වයක තියෙනවා. නමුත් ඔබට බැලූ බැල්මට මතු පිටින් ඒ යම්කිසි හොඳ තත්ත්වයක තිබුණත් එහි යම්කිසි පිළිවෙලක් නැති ගතියක් තියෙනවා බැලූ බැල්මට. මුදල් පසුම්බිය අලුත් උනත් මුදල් තැන්පත් කිරීම සහ ඇතුලේ තියෙන යම්කිසි ලිපි ද්‍රව්‍ය තබා ගැනීමේ පිළිවෙලේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. එහෙම තබා ගත්තත් ජීවිතයේ සාර්ථකත්වයක් ඔබට ලබා ගන්න බෑ. ඔබේ මුදල් පසුම්බිය අලුත් එකක් වුණත් මුදල් පසුම්බියේ යම්කිසි මතු පිටට පෙනෙන පිළිවෙලක් තිබුණත් ඔබ මුදල් වල සහ එහි ලිපි තබා ගන්නා පිළිවෙලක් නැත්නම් එවිටත් ඔබට ජීවිතයේ සාර්ථකත්වය ලබා ගන්න බෑ. යම්කිසි දෙයක් ලබා ගන්නකොට අපිට ඒකේ 100%ක්ම අනිවාර්යෙන් පිළිවෙල තියෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි අපිට එහි සාර්ථකත්වය ලබා ගන්න පුළුවන්. යම්කිසි දෙයක් සාර්ථක වෙන්න එහි 100%ම බලාපොරොත්තු වෙන්නම වෙනවා. ඕනම දෙයක 100%ක් නැතුව 150ක් 130ක් කරලා ඒ වැඩේ කවදාවත් සාර්ථක කරගන්න බෑ. ඒ නිසා මම ඔබට දෙන උපදේශය තමයි ඔබේ ජීවිතය සාර්ථක කරගන්න අවශ්‍ය නම් අද ඉඳන් හොඳ අලුත් මුදල් පසුම්බියක් අරගෙන නිසි කළමනාකරණයක් තබාගෙන ඒක පවත්වාගෙන යන්න. මුදල් වල වටිනාකම ඔබට දැනෙනකම්. මුදල් ඔබ හම්බ කරන්නේ ඊටාම මහන්සියෙන්, ඊටාම කැපවීමෙන් මහන්සි වෙලා උත්සාහයෙන් වීරිය වඩලා තමයි ඔබ මුදල් උපයන්නේ. ඉතින් එහෙම උපයන මුදල් වලට වටිනාකමක් ලබා දෙන්න. ඔබට රුපියල් 10ක් හොයන්න තියෙන අමාරුව ඔබට රුපියල් 10ක් වියදම් කරන්න එච්චර අමාරු නෑ. ඒ தત્ත්වය හරියට තේරුම් ගත්තොත් ඔබට ඔබේ ජීවිතය ඉක්මනින්ම සාර්ථක කරගන්න පුළුවන්. ඉතින් අපේ channel එකෙන් අද අපි ගෙනාවේ මේ පළවෙනි වීඩියෝ එක ඔබට දියුණුව ළඟා කරගන්නේ කොහොමද ඔබේ මුදල් පසුම්බිය පිළිවෙලට තියාගෙන. ඔබේ ජීවිතයේ සාර්ථකත්වය සඳහා ඉදිරියටත් මෙවැනි වැදගත් වීඩියෝ අරගෙන එන්න බලාපොරොත්තු වෙන අද අපි සමුගන්න ඔබ සැමට ජය වේවා.